Hello everyone! Welcome back to our YouTube channel. අද අපි ඔයාලට අරගෙන එන්නේ අපේ Little England. එහෙමත් නැත්නම් ඔයාලා කවුරුත් යන්න කැමති නුවරඑළිය vlog එක. සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළඟ වගේ දඟ කරන ඉතින් අපි මුලින්ම ආවේ ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න. අඹේවිලට යන පාරෙම තියෙන සෙන් හෝටි ස්ට්‍රෝබෙරි ෆාම් එකට තමයි අපි අද ආවේ. සීතල දේශගුණේ සරුසාරව හැදෙන ස්ට්‍රෝබෙරි වගාවන් සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දෙනවා. ඔයාලා මේ දකින්නේ බ්ලැක්බෙරි ෆාම් එකක්. මේ චූටියට ඔයාලට පේන්නේ බ්ලැක්බෙරීස්. ස්ට්‍රෝබෙරි ෆාම් එකෙන් උඩට ගියාම අපිට හරිම ලස්සන වීව් එකක් බලාගන්න පුළුවන්. මීදුමෙන් වැහුණු කඳු, කොළපාට පරිසරය, ඈතින් පේන එළවලු වගාවන්, ලස්සන මල් අපේ හිත්වලට හරි ලස්සන හැඟීමක් එකතු කරනවා. ඉතිං ඔයාලට මෙතනින් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්, ජෑම්, තව ඩිසර්ට්ස් ගොඩක් ස්ට්‍රෝබෙරීස් එක්ක ට්‍රයි කරන්න පුළුවන්. අපි ට්‍රයි කරේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් and ස්ට්‍රෝබෙරි ජෑම් with butter cake. ඉතිං ස්වභාව සෞන්දර්යයත් රසවත් අත්දැකීමත් එකට එකතු වෙන හරි අපූරු මොහොතක් තමයි මේක. ඔන්න අපි ඊළඟට ආවේ ශ්‍රී ලංකාවේ කිරිගම්මානයට. එහෙමත් නැත්නම් ඔයාලා හැමෝම දන්න අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එකට. ඔයාලා දන්නවද ඇයි මෙතනට නිව්සීලන්ඩ් ෆාම් කියන්නේ කියලා? ඇත්තටම මෙතන නිව්සීලන්ඩ් වලට සමාන පරිසරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පරිසරය පුරා විහිදී තියෙන කොළපාට තනබිම් එක්ක තියෙන කඳුකර දර්ශනවලට පුළුවන් අපේ හිත සැනසීමෙන් පුරවන්න. ඔයාලා මේ දකින ස්ක්‍රීන් එකෙන් පෙන්නන්නේ ෆාම් එක ඇතුලේ සිද්ධ වෙන ප්‍රොසෙස් එක. මේ ක්ලාස් එකෙන් අපිට පේන්නේ ගවයන් කිරි දෙවීම සඳහා මැෂින්ස් වලට යන විදිය. කිරි දෙවීම සඳහා ගවයන් පිළිවෙලට එකා පිටපස එකා විදියට මැෂින්ස් වලට එන විදිය බලා ගන්න පුළුවන් අපිට. මේ ගවයින්ගේ විනය, ගොවිපළ කළමනාකරණය වගේම කෘෂිකාර්මික දියුණුව මේ ක්‍රියාවලියෙන් අපිට මනාව අවබෝධ කරගන්න පුළුවන්.
ගවයන් වගේම හාවුන් වර්ගත් මේ ෆාම් එකේදී අපිට බලාගන්න පුළුවන්. මිහිරතිම තැන්වලින් මිටක්ගෙන සරසන්න එතහැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්. ඔන්න අපි දැන් ඔයාලව එක්කරගෙන යන්නේ ලස්සන මල් පිරුණු තැනකට. මේ තමයි අපි කවුරුත් යන්න කැමති හග්ගල බොට්නිකල් ගාඩන් එක. මේ හග්ගල බොට්නිකල් ගාඩන් එක තමයි ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලතම බොට්නිකල් ගාඩන් එක වෙන්නේ. මේ ගාඩන් එකේදී අපිට ලස්සනම ලස්සන මල් වර්ග, දුර්ලභ ශාක වර්ග, ලස්සන ලොකේෂන්ස්, මීදුමින් වැහුණු කඳු පන්ති, ලස්සන දේවල් දැක ගන්න පුළුවන්. ඉතින් ඔයත් ස්වභාව ධර්මයේ නිහඬ සුන්දරත්වය විඳින්න කැමති නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. අපි ටිකක් රෑ වෙලා කානිවල් එකකටත් ගියා. මේ රයිඩ් එක බයෙන් ගියාට මොකද පස්සේ මට නම් ආස හිතුණා ඒකට. ඉතින් බලන්න ඔයාලත් මේ වගේ දෙයක් කලින් දැකලා තියෙනවද කියලා. ක්‍රීකරි වැවේ නිස්කලංක හැන්දෑවක වවුලන්ගේ මේ සමූහ ගමන හරිම පුදුමාකාරයි. ක්‍රීකරි වැවේ සුන්දරත්වයත් එක්ක අහසේ ඇඳිලා තියෙන මේ චිත්‍රයක් වගේ දසුන අපේ මතක තවත් ලස්සන කරනවා. හැන්දෑවක ක්‍රිකරි ලේක් එකේ හංස බෝට්ටුවක් පදිනව කියන එකත් වෙනස්ම එන්ජොයිමන්ට් එකක්. සීතල කඳුකර හුළඟ, වටපිටාවෙන් පේන කොළපාට පිරුණු පරිසරය, වැවේ නිස්කලංක බව එක්ක අපි පොඩි චැට් එකක් දාන ගමන් ගත කරපු ඒ මොහොත හරිම සුවිශේෂී.
නුවරේලිය නගර මධ්‍යයේම තියෙන සොබාදහමේ සුන්දරත්වය, සීතල දේශගුණය වගේම පරිසරයේ නිස්කලංක බව එකට විඳින්න පුළුවන් තැනක් තමයි මේ වික්ටෝරියා ගාඩන් කියන්නේ.